අපි නින්දට යනකොට අපිට විවිධාකාර හීන පේනවා. විටක බය හිතෙන හීන, විනෝද ජනක හීන, ඒ වගේම අමුතු අත්දැකීම් තියෙන හීන. ඉතින් ඇත්තටම මේ හීන වලින් මොනවද කියවෙන්නේ? ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැනද? එහෙම නැත්නම් අතීතයේ සිදු වුණ දෙයක්ද? රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසන් තප්පරයේදී අපේ Mad Eye channel එක subscribe කරලා එකතු වෙන්න. ඇත්තටම අපිට සිහිනයක් පෙනෙන්නේ අපි නිදාගත් අවදියේදී අපේ මොළය සම්පූර්ණයෙන්ම විවේකයක් ගන්නෙ නැති නිසා. ඊට කලින් මම කැමතියි කියන්න මෙම නින්දේ ප්‍රධාන පියවර 4ක් තියෙනවා. අංක 1 light sleep හුරු වීමේ පියවර. අංක 2 deep sleep ගැඹුරු නිදා ගැනීම. අංක 3 very deep sleep මොළය සැහැල්ලුවෙන් ක්‍රියා කරන අධි ගැඹුරු නින්ද. අංක 4 REM sleep rapid eye movement sleep. මෙම REM පියවරේදී තමයි අපි සිහින දකින්නේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ REM පියවර ගැන. නොයසේනම් අපගේ සිහින දකින පියවර ගැන. අපි බලමු REM නින්දෙදී මොකද වෙන්නේ කියලා. ඔයා නිදාගෙන ඉද්දී ඔයාගේ S2 බොහොම තදින් පියවෙනවා. එම නිසා මේකට rapid eye movement කියන නම යෙදිලා තියෙනවා. ඉතින් මේ වෙලාවට මොළේ උණුසුම් වෙලා වැඩ කරනවා. මොළය මැදිහත් වෙලා ඉන්න මොහොතක් වගේ. හදවත වේගවත් වෙනවා. ඔයාගේ හුස්ම ගැනීමත් වේගවත් වෙනවා. ඒ වගේම ශරීරයේ බොහෝ කොටස් පැරලයිස් වෙනවා කියලා ඔබ දැනන් හිටියද? මෙම හේතුව නිසා සිහිනෙත් සමග ඔයාට දුවන්න වෙනවා ඇරෙන්න මේක මග හරින්න බැරි වෙනවා. REM නින්දෙදී අපිට සිදුවන්නේ හීන දැක්වීම, මතක සැකසීම, දවසේ අත්දැකීම් මොළයට සකස් කරලා දෙනවා. හැඟීම් පාලනය සහ සමාලෝචන යලි පිහිටවනවා. REM නින්ද ගන්න කාලය මිනිත්තු 90කට එක්වරක් REM පියවරකට යනවා. උදාහරණයක් හැටියට ඔබ පැය 7ක් 8ක් නිදාගත්තනම් REM අදියර 4-5 වතාවක් ඔබට පෙනෙන්න පුළුවන්. ඒ වගේම අපි නිදාගනිද්දී මෙම REM අදියර වැඩියෙන්ම පවතින්නේ උදේ කාලයේදී. ඉතින් එම නිසා අපිට මතක ඇති සිහින පෙනෙන්නේ උදේ පැයවලදී. ඒ කියන්නේ ඔබ අවදි වන්න සුළු මොහොතකට කලින්. ඉතින් මේ REM නින්දෙදි සිදුවන්නේ ඇස් වේගයෙන් පිය වෙලා, මොළය උණුසුමින් ක්‍රියාකාරී වෙලා, ශරීරය తాවකාලිකව අංශභාග තත්වයකට ගොදුරු වෙලා විනාඩි 90කට වරක් පමණ කාලෙකදී සිහිනයක් පෙනීමයි. හොල්මන් සිහිනයක් දැකීමෙන් අපි බය වෙන්නේ ඇයි? අපගේ මොළයේ තියෙනවා බිය, අවදානම, ආතතිය වගේ හැඟීම් පාලනය කරන ඇමිග්ඩාලා කියලා කොටසක්. ඉතින් මේ REM නින්දෙදී ඇමිග්ඩාලා කියන කොටස කලාතුරකින් ක්‍රියාශීලී වෙන්න පුළුවන්. එම නිසා සිහින තුල බිය, පලා යාම, මරණය වගේ දේවල් පෙනෙන්න පුළුවන්. ඒ වගේම දවසේදී මිනිසෙකුට ඇතිවෙන මානසික ආතතිය, ડિප්‍රෙෂන්, බිය ගන්නන සිතුවිලි REM ක්‍රියාවලිය සිදු වෙද්දී හොල්මන් හීන හැටියට පෙනෙන්න පුළුවන්. මේ හොල්මන් සිහිනවල සැබෑ අරුත ඔයාගේ මනස බියට මුහුණ දීමට පුරුදු වෙන ක්‍රමයක් හැටියට හොල්මන් හීන පේනවා. සමහර මිනිසුන් විශ්වාස කරනවා මේ සිහින වලින් පෙනෙන්නේ අතීතයේ සිද්ධ වුණ දෙයක් හෝ
අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දෙයක් කියලා. විවිධ මිනිසුන් මේක විවිධ විදිහට විශ්වාස කරන මත තියෙනවා. සමහර මිනිසුන් සිහිනවලින් ආත්මීය පණිවිඩ ලැබෙනවා කියලාත් විශ්වාස කරනවා. සමහරු දෙවියන්ගේ හෝ පරිත්‍යාගයන්ගේ පණිවිඩ ලැබෙන බවත් විශ්වාස කරනවා. ඉතින් විවිධ ආගම්වලට අනුව එය එසේ වුවත් මේකේ විද්‍යාත්මක හේතුව නම් මොළයේ මතක සිතුවිලි සහ හැඟීම් අලුත් විදිහට එකතු කරන ක්‍රියාවක්. ඉතින් මේ වගේ දැනුමින් පිරි තව වීඩියෝ නරඹන්න මගේ මෑඩ් අයි channel එක subscribe කරලා තියාගන්න. මම ලහිරු සුබසිංහ.